අපරාධකරුවෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි අපි හොයලා බලන්න ඕන. ලස්සනට පොඩි කාලේ හිටපු දරුවා, කාගෙත් ආදරය ලැබපු දරුවා අවසානයේදී සමාජ විරෝධී පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ඇයි? විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා ලෝකයේ අපරාධ පිළිබඳ විද්‍යාඥයෝ අපරාධකරුවන් බිහි වෙන්න එක හේතුවක්ලු පුංචි කාලේ අධික්‍රියාකාරීත්වය නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම. පන්තියෙන් පනිනව එළියට. ළමයිත් එක්ක රණ්ඩු වෙනවා. ටීචර් උගන්වනකොට වෙන ලෝකෙක ඉන්නේ. පොත් පෑන් පැන්සල් සේරම නැති කරගෙන ඉන්නවා. තීරණ ගැනීම සහ ප්‍රශ්න විසඳීමට අදාළ මොළයේ තියෙන කොටසක් මේ දරුවන්ගේ මේ අධික්‍රියාකාරී දරුවන්ගේ මේ ක්‍රියාකාරීත්වය අඩුයි මොළයේ මේ කොටස. ඒක පුංචි කාලේ හදන්න පුළුවන් ප්‍රතිකාර ඖෂධ වලින්.